අයිබෝවන් ඔබ සියලු දෙනාට රංගපුර YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ බලුවා නම් ඔයාලට මතක ඇති මම කිව්වා අපි ලස්සන වැඩක් අලුත් වැඩක් කරන්න පටන් ගන්න හදන්නේ කියලා. ඒකේ ආරම්භය තමයි මේ. දියුණුව සොයා යන ගමනේ ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමනේ තියෙන එක අඩිතාලමක්. සාර්ථකත්වය කරා යන මේ ගමනේදී මට එක හොඳ පාත්‍රයක් හම්බෙනවා. මම හිතනවා මේකෙන් මගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු මොකද්ද මට හම්බුන පාත් එක අපි මොකද්ද කරන්න යන්නේ කියලා. මම මේ කියන්න හදන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. හැමෝම දැකලා ඇති. හැමෝම අහලා ඇති. මේ දවස්වල සෝෂල් මීඩියා ගත්තාම මේකම තමයි හැමතැනම ෂෙයා වෙන්නේ. හැමතැනම අපිට බලන්න පේන්න තියෙන්නේ මේක. මොකද්ද මේක? මේක තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින්. මමත් හිතුවා මේක රත ගහලා මේකෙන් මොකද්ද වෙන්නේ කියලා බලලා මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. මම ටිකක් හොයලා බලනකොට මට තේරුණා මේකේ අපිට යම් කිසි දෙයක් කරගන්න පුළුවන්, අපිට දෙයක් කරගන්න පුළුවන් වෙයි කියන තැනට මට දේවල් හම්බුණා. ඉතින් අද ඉඳන් මම ලෑස්ති වෙන්නේ මට ලැබිච්ච දේවල්, මම දැකපු අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මම දන්න සියලුම දේවල්, මම ඉගෙන ගත්ත දේවල් ඔයාලට මම හැමදේම කියලා දෙනවා. A to Z කියලා දෙනවා. මම දන්න දේවල්. ඉතින් මාත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලටත් පුළුවන් මම යන ගමන ඔයාලටත් මගේ පස්සෙන් මාත් එක්කම එන්න. එහෙනම් අපි බලමු මොකද්ද මේ වැඩේ අපි කොහොමද කරන්නේ කියලා. අද මාත් එක්ක එක ශිෂ්‍යයෙක් ඉන්නවා මාත් එක්ක. ශිෂ්‍යයෙක් කිව්වට ඉතින් මාත් එක්ක ඉගෙන ගන්න ආපු කෙනෙක්. මං එයාට අද මම ඉගෙන ගත්තේ එයාට අද මම කියලා දෙනවා. ඔයාලත් කැමති නම් එන්න අපි බලමු මේකෙන් අපිට ගොඩ යන්න පුළුවන්ද, අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද කොහොමද කියලා අපි එහෙනම් බලමු. හරි, අපි බලමු මුලින්ම ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොනවද කියලා. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ රජයක් හෝ බැංකුවක් වැනි මධ්‍යම අධිකාරියක් නොමැතිව තනිව ක්‍රියා කිරීමට පරිගණක ජාලයන් හරහා ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇති විද්‍යුත් මුදල් ඒකකයක්. දැනට අපි භාවිතා කරන කරන්සි වල තියෙන නොයෙකුත් ගැටලු ප්‍රශ්න නිසා තමයි මේ ඩිජිටල් කරන්සි බිහි වෙන්නේ. මෙම ප්‍රශ්න ගැටලු निराකරණය වෙන්නේ බ්ලොක්චේන් ටෙක්නොලොජි නිසා. අපි බලමු ඊළඟට මොකක්ද බ්ලොක්චේන් ටෙක්නොලොජි කියන්නේ කියලා. බ්ලොක්චේන් කියන්නේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් ග්ලෝබල් ලෙජර්. ඩීසෙන්ට්‍රලයිස්ඩ් ග්ලෝබල් ලෙජර් කියන්නේ ඕන කෙනෙක් නැතුව සිස්ටම් එක දුවන එක. තේරුණාද? ඩීසෙන්ට්‍රලයිස්ඩ් ග්ලෝබල් ලෙජර්. ඩීසෙන්ට්‍රලයිස්ඩ් ග්ලෝබල් ලෙජර්. ඩීසෙන්ට්‍රලයිස්ඩ් ග්ලෝබල් ලෙජර් කියන එකේ තේරුම තමයි අපි මුලින්ම සෙන්ට්‍රලයිස්ඩ් ඩීසෙන්ට්‍රලයිස්ඩ්. සෙන්ට්‍රලයිස්ඩ් කියන්නේ අපි බැංකුවක් ගත්තාම බැංකුවේ අපේ ගනුදෙනු වෙන්නේ මැනේජර් හරහානේ. බැංකුවේ මැනේජර් කෙනෙක් ඉන්නවානේ. මේ මැනේජර් නම් මෙයා හරහා තමයි මේ ගනුදෙනු ඔක්කොම සිද්ධ වෙන්නේ. මෙයාට කියලා මෙයා දැනුවත්ව තමයි හැමදේම කරන්නේ. ඒ වගේම තමයි මෙයාට පුළුවන් මේ ඕන ගනුදෙනුවක් වෙනස් කරන්න. ඕන ගනුදෙනුවක් මකන්න, හරි ගස්සන්න, වැරදි කරන්න, ඒ වෙනස් කරන්න පුළුවන් දෙකම තියෙන මැනේජර් අතේනේ. එතකොට මෙම කෙනෙක් කරහා මේ දේවල් වෙන එක තමයි සෙන්ට්‍රලයිස් කියන්නේ. ඩීසෙන්ට්‍රලයිස් කියන්නේ එතන කවුරුත් නැහැ. මධ්‍යම අධිකාරියක් අතරමැදි කවුරුත් නැහැ. මේ කරන දේවල් ඒ දේවල් හරහා වෙනවා. මේක කාටවත් හරි ගස්සන්න, මකන්න, මාරු කරන්න කිසි දෙයක් කරන්න බෑ. එතකොට මේ සෙන්ට්‍රලයිස් කියන්නේ කෙනෙක් හරහා ගනුදෙනු වීම, ඩීසෙන්ට්‍රලයිස් කියන්නේ කෙනෙක් නැතුව කම්පියුටර් සිස්ටම් එක හරහා ගනුදෙනු කිරීම.
ග්ලෝබල් කියන්නේ ලෝකේ පුරා විහිදී තිබීම. ලෙජර් කියන්නේ අපි මේ කරන සෑම ගනුදෙනුවක්ම තැන්පත් වෙන එක. අපි කරන සියලුම දේවල් මේ අපි කරන ගනුදෙනු සියල්ලම තැන්පත් වෙන්නේ සේව් වෙන්නේ මේ ඒකට තමයි ලෙජර් කියන්නේ. තේරුණාද? දැන් ඔයාලට තේරෙනවානේ දැන් අපි බැංකුවලට සල්ලි දාන්න ගියාම සල්ලි අපේ සල්ලි ගන්න ගියාම අපිට ඉන්න ප්‍රශ්න ඒ සියලුම දේවල් නැති කරලා අපට තනියම අපිට ගනුදෙනු කරගන්න පුළුවන් විදිහට තමයි මේ ඩිජිටල් කරන්සි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ ඩිජිටල් කරන්සි ඇවිල්ලා තියෙන්නේ 2009. 2009 තමයි ඉස්සෙල්ලාම ගනුදෙනු වෙන්න පටන් ගන්නෙ. 2009 ඉස්සෙල්ලාම අපිට ගනුදෙනු කරන්න එන කරන්සිය මොකද්ද? ඉස්සෙල්ලාම ඉන්නේ බිට්කොයින් කියන කරන්සිය. සතෝසි නකමොටෝ කියන කෙනෙක් හෝ එක පුද්ගලයෙක් හෝ පුද්ගල රාශියක් හෝ කණ්ඩායමක් කවුරු හරි අන්වර්ථ නාමය තමයි සතෝසි නකමොටෝ කියන්නේ. මේක තාම හරිම පුද්ගලයා කවුද කින්ද මන්ද කියන එක තාම හරිම විස්තරයක් නැහැ. කෙසේ හෝ මේ සතෝසි නකමොටෝ කියන නමින් නම ඇත්තා හෝ කට්ටිය 2009 තමයි ඉස්සෙල්ලාම බිට්කොයින් නිෂ්පාදනය කරන්නේ. හරි දැන් කෙසේ හෝ කරලියට මේ ක්‍රිප්ටෝ කරන්සි ඇවිල්ලා තියෙනවානේ. ඕන්ට වඩා ඉතින් ඒ ගැන ඕනේ අපි දැන් මේ ලෑස්ති වෙන කීයක් හරි හොයාගන්න හම්බ කරන්නනේ. එතකොට අපිට මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් ක්‍රිප්ටෝ වලින් කොහොමද අපි මුදල් හම්බ කරන්නේ? ඒකට තියෙනවා ප්ලැට්ෆෝම් කිහිපයක්. Binance, Coinbase, Bybit මේ වගේ තියෙනවා කී ප්ලැට්ෆෝම් කීපයක්ම. ඒකෙන් මම රෙකමන්ඩ් කරන්නේ මම වැඩ කරන්නේ Binance එකේ. අපි ඒක තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. ඒ වගේම තමයි දැන් අපි මේ හම්බ කරන කරන්සි අපිට තියාගන්න වොලට් එකක් ඕන. වොලට් ගත්තාම වොලට් තියෙනවා ගොඩාක්. BitPay, Onto, Trust, Phantom ගොඩක් තියෙනවා. ඒ වොලට් අතරින් අපි Trust වොලට් එක තමයි පාවිච්චි කරන්නේ. ඉස්සලාම් බලමු Trust වොලට් එක කොහොමද පාවිච්චි කරන්නේ, මොකක්ද Trust වොලට් කියන්නේ කියලා. ඔයාලා ෆෝන් එකේ ඔයාලගේ ස්ටෝර් එකට ගිහිල්ලා Trust වොලට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා මේ ඒ අදාළ ඒ ටික දීලා ලොගින් වෙන්න. ඒකේ ලොගින් වෙද්දී අපිට දෙනවා මේ කී දෙකක්. පබ්ලික් කී හා ප්‍රයිවට් කී. ප්‍රයිවට් කී කියන එකේ දෙකක් හම්බ වෙනවා. එකක් අපි ඩවුන්ලෝඩ් කරලා ඒක ලොග් වෙනකොට අපි දාන පාස්වර්ඩ් එක හොඳට අනිවාර්යයෙන්ම ලියලා කොහෙද තියාගන්න මතක තියාගන්න ඕන. ඊට පස්සේ ඩිවයිස් එකෙන්ම දෙනවා පාස්වර්ඩ් එක. අනිත් එක. ඒකේ තියෙනවා ඒ ටිකත් අනිවාර්යයෙන්ම මේ කොහේ හරි ලියලා තියාගන්න. මොකද ඒ දෙකෙන් එකක් හරි නැති වුණොත් අහබව අපිට අරගන්න බැරුව යනවා. ලොග් වෙන්න බැරුව යනවා. අනිත් එක තමයි අපි ට්‍රාන්ස්ෆර් කරනකොට වොලට් එකෙන් වොලට් එකට හරි වොලට් එකෙන් කොහට ට්‍රාන්ස්ෆර් කරනකොට දෙන කී එක. ඒකත් අනිවාර්යයෙන්ම අපි ළඟ තියාගන්න ඕන. කවුරු හරි මේ මගේ වීඩියෝ බලලා මේක ඩවුන්ලෝඩ් කරනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. ඒ අවශ්‍ය උත්තර මම දෙන්නම්. හරි Trust වොලට් එක ඩවුන්ලෝඩ් කරලා හදාගත්තට පස්සේ ඊළඟට ඩවුන්ලෝඩ් කරගන්න ඕන Binance app එක. Play Store Apple Store දෙන Binance app එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකට ලොග් වෙන්න ඕන. ලොග් වෙද්දී ඒකට අපිට identity, driving license, passport තුනම දෙන්න පුළුවන්. ඒ වගේම මේ email එකත් අලුත් email එකක් දෙනවා නම් හොඳයි. තියෙන එකම හරි කමක් නැහැ. මොකද මේ නිතර message එනවා ඒකට. ඒ වගේ හොඳටම තියාගන්න ඕන අපි දෙන IC number තියෙනනේ. අපි දෙන ඕපන් කරන එක ඒ අදාළ නමට අදාළ account එකක් තමයි මේකට ඇඩ් කරන්න ඕනේ. මොකද account එක ඇඩ් කරනකොට ඒ අපි දීපු නම තමයි එන්නේ. ඒක නිසා තමන්ගේ මේවා පාවිච්චි කරන්න වෙන අයගේ පාවිච්චි කරන්න එපා. අපි ඕපන් කරන නම සඳහන් වෙන බැංකු account එකම මේකට ඇඩ් කරගන්න.
තව විශේෂ දෙයක් තමයි මේකට මේ ෆෝන් නම්බරෙන් ලොග් වෙන්නත් පුළුවන්, ඊමේල් එකෙන් ලොග් වෙන්නත් පුළුවන්. හැබැයි ෆෝන් නම්බර වලින් ලොග් වෙන්න එපා. මොකද බැරි වෙලාවත් අපිට ඒ සිම් එක නැති ගියොත් ඒ නම්බරේ අපිට ගන්න බැරුව ගියොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊමේල් එකෙන් ලොග් වෙන්න. මොකද ඊමේල් එක අපිට නැවත ගන්න පුළුවන් නේ. පාස්වර්ඩ් මතක තියාගත්තාම ෆෝන් නම්බරේ වෙන කාට හරි ගියොත් එහෙම ඒ නම්බරෙන් තව කෙනෙක් ලොග් වෙන්න දුවොත් මොකද මැසේජ් එක යන්නේ නම්බරේට නිසා එයාට ලොග් වෙන්න පුළුවන්. මොකද ඊමේල් එක එහෙම නැහැනේ. අපි ඊමේල් එක අපි ගාව තියෙන නිසා ඊමේල් එකෙන්ම ලොග් වෙන්න try කරන්න. ඊළඟට user ID password අනිවාර්යයෙන් හොඳට මතක තබා ගන්න, කොහේ හරි ලියලා තියාගන්න. ඒ දෙක අනිවාර්යයෙන්ම කරගන්න. ඊට පස්සේ අපි මේකට ලොග් වෙලා මේ අපේ account එක verify කරගන්න ඕන. phone number ඊමේල් එකනුයි verify කරගන්න ඕන. අනිවාර්යයෙන් verify කරගන්න. මම මේ කියන්නේ මුකුත්ම නොදන්න අයට නෙවෙයි, ටිකක් කො මොනවා හරි දන්න කියන කට්ටියට. මමත් ඇත්තටම මේක ඉගෙන ගන්නකොට එහෙම මෙන් දැනගෙන ඔය පොඩි ඔළුවට දාගන්න තිබ්බේ. ඒක නිසා මේ සම්පූර්ණම ටික මේතර නෑ. දැන් කාට හරි මේ ඇප් දෙක ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙන්න බැයි නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. එයාට අවශ්‍ය තොරතුරු ටික මම ලබා දෙනවා. එහෙනම් අදට එච්චරයි. ඔය කට්ටිය Binance එකයි Trust Wallet එකයි ඩවුන්ලෝඩ් කරලා වෙරිෆයි කරලා තියාගන්න. ඊළඟට මම දැන් අපි මේ යන ගමන අපි නිකන් නෙමෙයි මේ ඩවුන්ලෝඩ් කරන්නේ, කීයක් හරි හොයාගෙන හම්බ කරගන්නනේ. ඊළඟ පියවර ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. එහෙනම් ගේමක් ගහලා සල්ලි ටිකක් හම්බ කරලා ගොඩ යන්න කැමති ඔය හැමෝම මාත් එක්ක එකතු වෙන්න. ඒ අය වගේ තවත් අය මේක බලන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේ සම්බන්ධ ඔයාට හිතෙන දේවල්, ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මොකද මම මේ කියන වීඩියෝ ඔයාලට දාපු සැනින් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මම වැදගත් දේවල් තමයි මේ කියන්නේ. මමත් ගොඩ යන ගමන් ඔයාලටත් ගොඩ යන්න උදව්වක් කරන්න තමයි මේ හදන්නේ. ඒක නිසා හැමෝම වීඩියෝ එක like කරලා comment කරලා share කරලා channel එක subscribe කරලා දෙන්න. එහෙනම් රංග බ්‍රෝ අපි ගියා. ඔබ සැමට ජයෙන් ජය.